හරි. අපි මේ වීඩියෝවේදී කතා කරන්නේ ලඝු ගණක නීති කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඒකට ඔයාලට ලඝු ගණක නීති ටික මතකද කියලා අපි මෙතනින් මේ ගාන හදන ගමන් පොඩ්ඩක් කතා කරලා බලමු. හරි. ඔයාට මතකද ලඝු ගණක නීතියක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලඝු ඒ පාඩේට ඒ කියන එකක් තිබුණොත් අපි කියෙත් දාන්නේ 1යි කියලා ගන්නවානේ. ඔව්. ඒ වගේම අපි දර්ශක පාවිච්චි කරන්නත් තියෙනවා. හරි. අපි පොඩ්ඩක් පාවිච්චි කරලා බලමු මෙන්න මෙහෙම. තව ලඝු ගණක නීතියක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලඝු ඒ පාඩේට D වල C කියන බලයක් තිබුණොත් අපි කතා කරනවා නේද මෙන්න මෙයාව මෙහෙම ඉස්සරහට දාලා C වතාවක් ලඝු ඒ පාඩේට D කියලා එකක් ලියන්න පුළුවන් කියලා. හරි. ඔය දෙක මෙන්න මෙතන අපි පාවිච්චි කරන්න පුළුවන් කියලා බලමු. හරි. මෙන්න මෙතන දෙකේ පාඩෙන් තියෙන එහෙනම් මෙතන 16 තියෙනවා. මම try කරනවා මේ 16 කියන එකේනව දෙකේ බලයක් විදිහට ලියන්න. ඔව්. එහෙනම් මට පේනවා මට ලියා ගන්න පුළුවන් මෙතන 5යි ලඝු 2 16 කියන එක ලියන්න පුළුවන් දෙකේ ඒවා 4ක් කියලා. හරි. එකතු කිරීම ලඝු දෙකේ පාදයට 64 ලියන්න පුළුවන් මෙන්න මෙතන දෙකකින් නිසා මම කල්පනා කරපුවම දෙකේ බලයක් විදිහට ලියන්න දෙකේ 6ක් කියලා ලියන්න පුළුවන් නේ. හරි. එහෙනම් මම පළවෙනියෙන්ම එහෙම ලියා ගන්නවා. දෙවෙනි පියවරේදී මම කරන්නේ මෙන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරනවා. අන්න මට තේරෙනවා මෙන්න මේ 4 කියන එක්කෙනාව ඉස්සරහට දාන්න පුළුවන් මේ 6 කියන එක්කෙනාවත් ඉස්සරහට දාගන්න පුළුවන්. හරි මම ලියනවා එහෙනම් ඒගොල්ලන්ව ඉස්සරහට දාලා මෙතන 5ක් හිටියා අර 4ක් ආපුවම 5 4 ඊට පස්සේ ලඝු දෙකේ පාදයට 2 කියලා ඉතුරු වෙනවා. මෙතන 6 ඉස්සරහට ආපුවම ලඝු දෙකේ පාදයට 2 කියලා ඉතුරු වෙනවා. අන්න මට පොඩි වැඩක් පේනවා මෙන්න මෙයා දාන්න පුළුවන් කියලා. මෙතන දෙකේ දෙකක් තියෙනවා දෙකේ දෙකක් තියෙනවා. එහෙනම් මේ සෙට් එකම එකයි මේ සෙට් එකත් එකයි. එහෙනම් මෙතන 5 4 20යි 20 1. එකතු කිරීම 6 තිබ්බා 6 වරක් මේ සෙට් එක එකයි එහෙනම් එකයි. එහෙනම් 20 1 20යි 6 වරක් 1 6යි 20යි 6යි 26යි කියලා අපිට අන්තිමට උත්තරය එනවා. ලඝු ගණක නීති දෙකක් අපි පාවිච්චි කරා. එතකොට මේක හදන්න තව විදිහකුත් තියෙනවා. ඒක අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.